Hello guys, අනිත් අර සූපර් වීඩියෝ එකට ඇවිල්ලා තියෙනවා. ඔයාලා ඉතින් අපේ channel එකට අලුත් වෙනවා අපේ channel එක subscribe කරලා තියාගන්න අපේ දෙනවා game channel එකදී. ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා තමයි වීඩියෝ බලන්න ඕනේ. අපෙන් දන්නේ නැති කවුද කියලා. මම දන්නේ නැත්නම් ඉතින් කන්න තහල දන්නේ කවුද මම දන්නේ නැහැ. අපි යමු වීඩියෝ එකට කොල්ලෝ ඉතින්. අපි ඇතුළතදී සෙට් වෙමු. la la ah la 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 la. හරි බං ඔන්න ඉතින් වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ ගැම්මටම ඉතින් අද අපි කරන්න යන්නේ අලුතෙන් කාර් එකක් ගන්න තමයි යන්නේ ඉතින් ආයි මේ ගේම් එකේ වැඩි ගේම් එකක් බලන්න හින්දා ඉතින් ගන්න තමයි යන්නේ කාර් එකක් මේ කාර් නම් වැඩක් නෑ ගයිස් මේක මේ හින අඩුවට තියෙන වැඩක් නැති කාර් මේ වරම් බුරුවට මේ වැඩක් නෑ මොකද කාර් එකක් ගන්න අපේ සල්ලි තියෙනවා 18130ක් තියෙනවා. අපි ඒකට ගන්න ඕනේ කාර් එකක්. මේ මාර වාතිනේ 14000 ගන්න දෙන්නේ. වාහන තියෙනවා කියලා මේක 15000යි. මේක නෑ වැඩක් නෑ ගයිස්. හොඳ කාර් එකක් ගන්න ඕනේ. අපි ගමු. මේක තමයි මම ආස් කාර් එක ගයිස් කෝ එක තිබ්බා අන්න මේ තියෙන්නේ. ඒ මොකයි කේ පත්‍රයෙන් තියෙනවා නන්නේ. ඔන්න තමයි මම සුප්‍රික් කාර් එකේ ඒක 44000ක් නේ ඔව් 44000ක් යනවා ගයිස් මේ කාර් එක. හරි ඒක දුර ගන්න ඕනේ. එනවාට මම හිතුවා මේ අද කාර් එකක් ගන්නවා කියලා ගන්නද. අම්මට සිඩු මේ තියෙන්නේ 1 ගියක්. හරි අපි ගත්ත කාර් එක. අපි වටයක් දෙකක් පැදලා බලමු. අනේ මම මේ පාර යන දැකලා තියෙනවා ගයිස් මේ වගේ කාර් එකක්. අබුරන්නේ මාර්සින් එක කියන්නේ ගයිස් මම මේ කරනකොට ගේම් එකේ සවුන්ඩ් එක ඇහෙන්නේ මම වීඩියෝ එක අප්ලෝඩ් කළාම තමයි මට බලන්න දෙන්නේ සද්ද ඇහෙන සවුන්ඩ් ඇහෙන්නේ නැති කියලා මේ සවුන්ඩ් ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් ආවා වීඩියෝ එක කොම් කරලා ඉවරන වෙලාවේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනලා වීඩියෝ එක ආයෙ හදලා මේව කරයි දන්නේ නැහැ හිතන්නේ යන්නේ අපි ආයෙ උවදාලා නෑ නේද අය සද්දේ නැතුව මං කියන එක ඇහෙනවනේ එන්න කටව වීඩියෝ බලමු අඩේ අපි පික් අප් එක බලමු දැන් ඉස්සේ ගන්න යනවා අඩේ 200 පික් අප් කරනවා කිසිම මේ අප්ඩේට් එකක් කරන්න නැතුව දැන් සාහනේ මම වාහන ගත්තාම අප්ඩේට් කරනවා දැන් අප්ඩේට් කරන්න මම සලින් ඒ 200ට ගියා අඩේ මාර්සින් මංගව තිබ්බ එක කාර් එක තිබුණේ අප්ඩේට් කරන්න තු මෙතර ස්පීඩ් එක. අපි අප්ඩේට් එකත් අදිනවා ගයිස් හොන්ට. කැරේගෙම වාහන එකම තමයි. ඒ කියන්නේ කැත විදිහකට ගයිස් කැරේන්නේ. අර පැත්තට යටින් නෝවි. ආව ගන්න ආයි ගිහලා බලමු. නෝමන් ආයිත් තප්පරෙන් වගේ මේ තප්පර 5න් වගේ 100ට යනවා කාර් එක. තප්පර 10න් වගේ 200ට යනවා. මේක 200ට වඩා යන්න පුළුවන් ගයිස්. 250ට වඩා යන්න පුළුවන් මම හිතන්නේ. ආයි පල්ලෙහාට දාලා බලමු. මොකද ගයිස් මේ? මොකද පොට්ට යන්නේ ගයිස්. හරි. මම මේ වගේ තැන් යන ආසන්න ගයිස්. දැක්කින් දාවේ. ලයික් ගිහින් යනවා ගයිස්. මේ චැලෙන්ජ් හම්බෙනවා ගයිස්. ඔය හොඳට මැප් එකේ බලන්න මෙතන කොතනද කියලා. චැලෙන්ජ් එකක් තියෙනවා අද. මේ සල්ලි ටිකක් ප්‍රොජෙක්ට් කරන්න පුළුවන්. මෙන්න මේ චැලෙන්ජ් එක මේව කරන්න. මම මේක තව වීඩියෝ ගන්නවා චැලෙන්ජ් එක ඔක්කොම අපි කම්ප්ලීට් කරමු. මේක දින වාචි කියන ගයිස් අපිට එකම චැලෙන්ජ් එක ගොඩක් කලා ඕන තරම් ප්ලේ කරන්න පුළුවන්. ඕන තරම් බෑ දෙපාරක් තුන්පාරක් විතර ප්ලේ කරන්න පුළුවන්. ඒක අපිට මානව වාසි මොකද මේ දැන් මේක චැලෙන්ජ් එක ඔක්කොම කම්ප්ලීට් කරගෙන වාහනයක් ගත්තට පස්සේ ආයෙත් වාහනයක් ගන්න සල්ලි මට යනවා. ගයිස් මේ වීඩියෝ එකේ මේ ලැග් එකක් යනවා හිතන්න ඒවා. පොර ඩාගෙන ඩූන් වෙනවා දන්නේ නැති. මේ ටික විතරයි ගයිස් මේ වෙන්නේ. දා හිතන්න එපා ගැම්මටම අපි වීඩියෝ බලමු. මම ඉතින් වැඩි කෙවන්න නැති ඉන්න මේ ලැග් එක ඉවර වෙනවා. චුට්ටක් කියලා තියෙන හිතන්න එපා ඉතින් එහෙම තමයි. මේ ගේම් වැඩි ගයිස්. මං අර පරණ මං කලින් ගෙනත් තියෙන මං
ගේම් ප්ලේ ගැන හැම වීඩියෝ එකම ගේම් ටික ඉතින් දාගෙන ඩිලීට් කරන්න නැහැ. ඉතින් එහෙම දා ගේම් වැඩි. එන්න පොඩ්ඩක් අල්ලක් දෙනවා. මේක කුට්ට වෙලා තියෙන්නේ guys. ඒක හරියනවා අපි පොඩ්ඩක් ගන්න අපි සතුන් සලබලා බලලා ඉන්න. අපි මේ ලොරි හාල බලමු. කාර් එක දැන් ඩැමේජ් එක කොච්චරද කියලා. මම දැක්කම guys කලින් 81ක් තිබ්බා. 80,000ක් අද තිබ්බ තියෙන 79. ඒක පොඩි ගානයි මේලා තියෙන්නේ guys. අනිත් කාර් වල මේ වගේ හැප්පුවොත් එහෙම guys මේ දැන් 100ක් තිබ්බොත් එහෙම කාර් එක හෙල්ලේ 50ටම බහිනවා. දැන් මේකේ බැස්ට් ප්‍රමාණය ඔයාලා දැක්කනේ. ඒක තමයි සුපිරි කාර් එක guys මේ කාර් එක මෙහෙම නම් හිතලා බලන්නකො සනිත් කාර් මොනවද කියලා. කාර් වාහන වල හැප්පුණොත් තමයි guys ඔය ගාන. මේ මොකක් හරි බිත්ති වල ඒ වගේ හැප්පුණොත් එහෙම ඩැමේජ් වැඩි guys. එක එක කාර් පුපුරනවත් එක guys. අපි දැන් මොකද කරන්නේ? අටට ස්පීඩ් ගිහලා බලමු තමයි. නැත්නම් අපි guys කාර් එක ගිහලා ගෑරේජ් එකට දාමු. දැන් මේ හෙඩ් එක 68ක් කරලා තියෙන්නේ. දැන් මේක අපි තාරියක් කරද්දිත් එහෙම 1 2 වුණොත් එහෙම පුපුරනවා guys. ඉතින් අපි ගරාජ් එක තියෙන පැත්තට යන්න බලමු. මට මේ හරිය පුරුදුයි guys පොර. මම මේකනු චැලෙන්ජ් එකක් කරන්න ආවා වීඩියෝ එක හරියට සෙට් වුනේ නැති හින්දා වීඩියෝ එක මේ මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරේ නෑ. ඉතින් මේ මට මතකයි සාමාන්‍ය මෙතනින් යන්න ඕනේ දකුණට මම රොද කියලා පොඩ්ඩක් බලාගත්තා. මෙතන මේක කරගන්න ලෑස්ති guys. අපි ඉස්සරහට ගිහලා ටිකක් බලමුද? මේ දකුණු පැත්තට ගිහලා බලමු. නැත්තම් මේ පැත්තට යන්න. බලමුකෝ. මෙතන ගිහලා guys. මට හිතෙන්නේ විදිහට මේ පැත්ත නම් නෙමෙයි. එන අනිත් පැත්තට තමයි යන්න ඕනේ. ඔව් මේ පාලම දින පාලම. හරි. එහෙනම් අනිත් පැත්තට තමයි යන්න ඕනේ. කෙලින්ම ගියා මෙන්න මෙහෙම කියන්නේ. හරිලා යන්න ඕනේ. ඉස්සරහටම ගියා. දකුණට හැරුණා. අනේ වම්ටනේ. හරි නේද අපේ ගෑරේජ් එකේ. අපේ කාර් එක තියෙන මෙතන තමයි. අපි මේ කාර් එකක් දාගමු හිමීට. මේ කාර් එක දාගමු. මේ උඩගත්තු වැඩේද. චුට්ටක් අතන ඒක උන්නේ. කොහොමද මේක මම මොඩිෆයි කරනවා guys මේ කාර් එක. ඒකට මම වීඩියෝ එකක් ගේන්නම්. එතකොට ඉතින් මේක රිපෙයාර් කරලා මොඩිෆයි එහෙනම් කොල්ලෝ ඉතින් ඔය තමයි අද ගෙන අපේ වීඩියෝ එකක් සෙට් වුණා. එහෙනම් බයි.